අපි දෙන්න දාව පොඩි ගමනක් මේ මගේ බර්ත්ඩේ එකට හම්බුණා පොඩි ප්‍රසන්ට් එකක් ජපන් එක්කෙනෙක්ගෙන්. කො පෙන්නන්න බෑ. ඉතින් ස්ටාර්බක් එකේ gift voucher එකක් හම්බුණා ඉතින්. මෙතෙන් 2000ක මේ ප්‍රසන්ට් එකක් හම්බුනේ ඉතින් වටිනවා ඉතින් ඒකත් මේ ජපන් එක්කෙනෙක් දුන්නේ. ඉතින් දෙන්නත් එක්ක කතා වුණා. දැන් මේ අද මම වැට්ටත් ගිහිල්ලා මෙයාත් අද නයිට් එක කරලා ඇවිල්ලා ඉන්නේ. දෙන්නත් එක්ක කතා වුණා ගිහිල්ලමු කියලා එහෙනම් ඉතින් ඒකත් අරගෙන මොනවා හරි කාලා බිලමු කියලා. මේක තමයි අපිට ළඟම තියෙන ස්ටාර්බක්ස් එක. ඉතින් අපි දැන් යන්න හදන්නේ ඇතුළට ඉතින්. මේ තියෙන්නේ केमක් තියෙනවා සැන්ඩ්විච් වගේ තියෙනවා අපි උඩ කරාට පස්සේ ඒගොල්ලෝ මේ අත තමයි කරලා දෙන්නේ කියන්නේ රත් කරනමයි දෙන්නේ දාලා මුලින්ම කන්න තියෙන්නේ කියනවා මොකක්ද කරලා දෙන්නේ නැත්තම් සීතලයින් කෑම 63円です。はいඅරකට දෙන්නあ、はい、ありがとうございます。මම gift voucher එකක් දුන්නා ඉතින් ඉතුරු ගාන අතින් දෙන්න හදන්නේ මෙයා 2063円足りないんですが、現金で払いますか？ අපිට හම්බුණා ගයිස් ඉතින් අපි දැන් අරගත්තා මේ තියෙන්නේ දෙන්නම අරගත්ත එකම જાතියෙන් අරගත්තේ මේ සොසේජ් අරලා තියෙන පොඩි පේස්ට් එකක් වගේ ගුයි මේකයි තව මේ සැන්ඩ්විච් එකක් අරගත්තා අරගෙන ගත්ත ආමන්ඩ් මිල්ක් එකක් දෙන්නම ගත්ත එක මේවා මෙයාත් ඉතින් මං ගත්ත එකම ගන්නවා නේ මං ගත්ත එකම ගත්තා නේ ඉතින් අපි දැන් මේ ටික කනවා ඔයාලට පේනවද මේ වටේ ඉන්න කට්ටිය මේ මෙහි විශේෂයක් තමයි මේ කොපි ෂොප් වලට එම කට්ටිය ආවට පස්සේ මේ කොපි ෂොප් එකේ නම් තමයි යාළුවගේ වැඩ ඔක්කොම ටික කරගන්න පේනවා ලැබ් දික් කරගෙන සමහර අය පාඩම් කරන්න ඇවිල්ලා මම මේ වෙත පේනවා මේ පේනවා මගේ පිටිපස්සේ පාඩම් කරන කට්ටිය ඉන්නවා ඊට පස්සේ මොනවා හරි ලැබ් එක තියාගෙන ඔෆිස් වැඩ කරනවා ආවොත් එහෙම යන්නෙත් නෑ මේ සාමාන්‍යයෙන් පැයක් දෙකක් විතර ඉන්නවා මේ කොපි ෂොප් වලට ආවට පස්සේ අපි තමයි ඉතින් කාලා බීලා විනාඩි 10න් පහන යන්නේ ඉතින් අපි දෙන්නත් දැන් එහෙනම් මේක කන්න හදන්නේ කොහොම තමයි ඉතින් අපි ස්ටාර්බක්ස් එකට ආවේ අපේ මගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එකට ඉතින් එයාට බොහොම ස්තුතියි නේ මට ප්‍රසන්ට් එකක් දුන්නා එහෙනම් ගයිස් කොහොම තමයි අපි ස්ටාර්බක්ස් එකට ඇවිල්ලා බර්ත්ඩේ එකට හම්බෙච්ච ප්‍රසන්ට් එක සෙලිබ්‍රේට් කරා නැද්ද Happy birthday, thank you so much. Ena, bye.